සර් මං ඇතුළට එන්නද? Yeah, come in. Take a seat. thank you sir. මේ පුටුව කරන එකක් නෑ නේද? පුටුව කැඩෙන්න? පිස්සුද? නෑ සර්. මම ඊයේ රෑට බත් පිඟන් දෙකක් කෑවා. ගෙදර තිබ්බ එක පුටුව ගෙන ගත්තා මේක සකස් කරලා කැඩුනා. ඊට පස්සේ ගිහිල්ලා අනිත් පුටුව ගෙන ගත්තා. ඒකත් සර් සකස් කරලා කැඩුනා. ඒකයි. No. මේ ජර්මන් බඩු මේවා හරි ශක්තිමත්. Okay. ඉන්ටර්විව් එකට නේ ආවේ? අපි ඉන්ටර්විව් එක පටන් ගමු. Tell me about yourself. මං ගැනනේ. ඔව්. තමුන් ගැන තමයි. නැත්තම් ගෙදර බල්ලා ගැන අහනවද මං? මම සර් ඉතින් උදේට නැගිටිනවා. නැගිටලා තී බොනවා. ඊට පස්සේ බත් කනවා. ඊට පස්සේ සර් ෆිල්ම් එකක් මොකක් හරි බලනවා. ගේම් එකක් ගහනවා. ඊට පස්සේ සර් නානවා. නාන්න කලින් ඉන්නස සුපිරි බල්ලෙක් මම මුත් එක්ක ඉතින් ගේ වටේ දුවනවා. තමුන් බල්ලා එක්ක ගේ වැටේ බැරි නම් පාර දිගේ දිවුවොත් මට කමක් නැහැ. මං අහන්නේ ඕවා නෙමෙයි. මට කියන්න තමුන් පිළිබඳව වැදගත් තොරතුරු. වැදගත් දේ සර් අම්මා මට බයිනවා. මට රස්සාවක් හොයාගන්නෙත් නෑ කාලා කන්නේ පොඩි මිනිහාටෙක් වගේ ගෙදරලා ඉන්නවා කියලා. මං ඉතින් සර් අනිත් එක හරි අවංකයි සර්. මම බොරු කියන්නේ නෑ. මං ඇත්ත කියනවා සර්. That's good. මම කැමති හරි අවංක මිනිස්සුන්ට. හරි මට කියන්න ඔයාගේ මොනවද තියෙන හැකියාවන්? මට හැකියාවන් කියන්නේ සර් මට ඕන කෙනෙක් විනාඩි 5න් අඬවන්න පුළුවන්. ඈ? අඬවන්න පුළුවන්? ඒක කොහොමද? මට සර් ලුණු කිලෝ 5ක් දෙන්න. ඒක නම් මෙතෙන්ට කට්ටිය දෙන්න කියන්නේ. මම සර් ලුණු කපනවා කට ගාලා. සර් මේ ඔක්කොම අඬනවා සර් විනාඩි 5ක් ඇතුළත. මට ඒ තරම් හැකියාවක් තියෙනවා. ඕකේ. ඒක වැඩකට ඇති දෙයක් නෙමෙයි. ඒක මෙතෙන්ට අදාළ නැහැ. තමුසේගේ ලුණු කැවිල්ල. මට කියන්න මොනවද ඔයාගේ තියෙන දුර්වලකම්? මගේ දුර්වලකම කියන්නේ සර් මම කැමති නෑ බොරු කියන්න. මම ඇත්තම කියන්න කැමතියි. ඒක ගොඩක් හොඳයි. That's very good. දැන් මට ඒවගේ ලක්ෂණ කෙනෙක් දැක්කම මට හිතේ හංගන් ඉන්න බෑ සර්. මට හිතෙන දේවල් කියන්න හිතෙනවා සර්. තමුන් හිතනවද මම ලස්සනයි කියලා? තමුන්ට එහෙම පේනවද? කවුද කියන්නේ සර් ලක්ෂණයි කියලා? ඇටි පේන්නේ නැද්ද? ඊයා. ඇයියක්වත් දාන්නේ? කොහොමද ඉන්නේ? අන පැන්න දෙන්න හිතනවා. කන පැලෙන්න දෙන්න බොමට? ඔබ දන්නවද ඔබ ඉන්ටර්විව් එකට ඇවිල්ලා ඉන්නේ කියලා? උසලක් ගහනවා පොළොවේ. අනේ මම මගේ ඉතින් හිතරේ නවංක අදහස් ටිකනේ කිව්වේ. ඔක ගහන්න දෙයක් ඇයි? ඕකේ. මම තමුන්ගෙන් ප්‍රශ්න 3ක් අහනවා. ඒ ප්‍රශ්න 3ට තමුන් හරියටම උත්තර දුන්නොත් වැඩේ ෂේප්. ඕන ප්‍රශ්නයක් අහන්න. මම පට්ටගාලා උත්තර දෙනවා. ඔය ප්‍රශ්න දානි මට. අහන්න. එහෙමද? හරි බලමුකෝ අපි. දන්නවද? මම අවුරුදු 10ක් එකම පන්තියේ ඉඳලා තියෙනවා. ඒ තරම් වැඩෙක් මම. අහන්න ඕන ප්‍රශ්නයක්. දෙනවා පට ගාලා උත්තර. හරි. පළවෙනි ප්‍රශ්නය. අලියෙක්ව ෆ්‍රිජ් එකක් ඇතුළට දාන්නේ කොහොමද? ඔය ප්‍රශ්නේ ෆ්‍රිජ් එක අරිනවා, අලිය දානවා, ෆ්‍රිජ් එක වහනවා. හරි. ඒක හරි කියමුකෝ. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ. මුවෙක්ව ෆ්‍රිජ් එකක් ඇතුළට දාන්නේ කොහොමද? අනේ මෙන්න ඉන්ටර්විව්. ඔය ප්‍රශ්නේද? යකෝ ෆ්‍රිජ් එක අරිනවා, මුවව දානවා, ෆ්‍රිජ් එක වහනවා. මගුල්ල. යකෝ කලින් දාපු අලියව එළියට ගන්න එපා. මුවා දාන්න. තමුෂෙට මොලේ නෑ. right. අනිත් ප්‍රශ්නේ. කැලේ රජා කවුද? සිංහයා. දැන් ওই සිංහයා මීටින් එකක් දානවා. ඒ මීටින් එකට එන්න බැරි වුණ සතා කවුද? ඊටමටම ඔබ වෙන්නේ නැති. මොකද තමුන් කිව්වේ? නෑ සර් මම ඉතින් ඒක දන්නේ නෑනේ. මං එතනට ගියේ නෑනේ. නෑ යකෝ මුවා. අර ෆ්‍රිජ් එකට දාපු මුවා තාම ඒක ඇතුලේ ඉන්නවනේ. ඔබ සාමාන්‍ය දැනීම බිඳුවයි. ඕකේ. මේක තමයි තමුසිට දෙන අවසාන අවස්ථාව. Sell me this pen.
බලමු අපි තමුන්ගේ මාකටිං හැකියාව කොහොමද කියලා. ඔය මොකද්ද කරන්නේ? ඔක සාක්කුවේ දාගන්න නෙමෙයි දුන්නේ. ඔක මට විකුණලා පෙන්නන්න. දැන් සර්ට ඔය ෆයිල් එක අස්සම් කරන්න ඕනේ නේද? මේ ඉන්ටර්විව් එක ඉවර කරන්න. ඕ ඉතින් සර් ළඟ පෑනක් තියෙනවද? නෑ යකෝ ඕක මට අපේ චෙයාමන් දුන්න පෑන. ඕක මට දීපන්. ඒකනේ. මෙහෙමයි. මේ පෑන ඕනේ නම් රුපියල් 500ක් දෙන්න. රුපියල් 500ක් දෙන්න. එහෙම නැත්නම් මම දෙන්නේ පෑන. රුපියල් 500ක් දෙන්න. අම්මෝ තමුසි මාරයකෙක්. සල්ලියා මේ දෙනවා පෑන. අන්න එහෙම ඉන්න. අම්මෝ මේ තමුසිව නම් මේ ජොබ් එකට ගන්න බෑ. තමුසි කරුණාකරලා යනවා. තමුසි ගත්තොත් එහෙම මට මගේ ජොබ් එකක් නැති වෙනවා. එහෙම කතා කරන්න එපා සර්. දැන් ඔයාගේ පෑන් ඉතුරුලා පෙන්නන්න කියන්නේ. ඉතින් මම දැන් මේ පෑන් වික්කනේ. මාව ගන්න මේ ජොබ් එකට. බෑ කිව්වම තේරෙන්නේ නැද්ද? යනවා යන්න. එහෙමද? බෝරින්ග පල්ලෙහාට. බලාගමු. දෙන්නේ කා පැලෙන්නේ.